අපි ගීතාවලිය 143 පස්වෙනි පදය අපි කියවන්න යනවා. යට ගිය දවස් මම සිහි කරමි. යට ගිය දවස් මම සිහි කරමි. ඔබේ සියලු ක්‍රියා ගැන භාවනා කරමි. ඔබගේ සියලු ක්‍රියා ගැන මම භාවනා කරමි. දාවිද් කියනවා මම සිහි කරනවලු. මොනවද සිහි කරන්න කියලා තියෙන්නේ? දාවිද් මොනවද සිහි කරන්නේ? එයාගේ පුරාණ දවස්. එයාගේ පුරාණ දවස් සිහි කරනවලු. දාවිද් මෙතන කියනවා මම භාවනා කරනවලු. මොනවද භාවනා කරන්නේ? උන්වහන්සේ මට කළා වූ සියලු යහපත, උන්වහන්සේ මට කළා වූ සියලු හාස්කම් මම භාවනා කරනවලු. ඔබ බලන්න ඔය ගීතාවලිය 143 දාවිද්ගේ ආචාවක්. බලන්න පළවෙනි පදය කොහොමද පටන් ගන්න කියලා පුතේ. 143 පළවෙනි පදේ බලන්න. සමිඳුනි මාගේ ඇදුම ඇසුව මැනව. දැක්කද? එයා යාචනා කරන්න පටන් ගන්නවා. පටන් ගන්න කියනවා සමිඳුනි මගේ යදුම ඇසුව මැනව. මගේ කන්න ලව්වට ඇහුම්කන් දුන. මගේ කන්න ලව්වට ඇහුම්කන් දුන මැනව. ඒ කියන්නේ එයා යාචනා කරන්න පටන් ගන්නවා. දැන් අපිත් යාචනා කරන්න පටන් ගත්ත ගමන් පොඩි සැකයක් එනවා නේද? මේ යාචාවට දෙවියන් වහන්සේ උත්තර දෙයිද කියලා. හරි අමාරු ඇති දෙවියන් වහන්සේට මම මේ ඉල්ලන එක. උන්වහන්සේ මුළු මේ විශ්වයම වියතකින් මැන්නා. වියතකින් මැන්නලු මොනතරම් මහිමාන්විත දෙවි කෙනෙක්ද? නමුත් අපි හිතනවා මේක දෙයිද? බොහොම පොඩි දේවල් යාචා කරනවා. නමුත් ඒක යාචා කරන්නේ කොහොමද? සැකයකින්. ඒ නිසා දාවිද් යාචාව පටන් අරන් එයා මොකද කරන්නේ? එයාට විශ්වාසයක් ලැබෙන දේ කියනවා. මොකද්ද? එයා කියනවා ස්වාමිනී මම පුරාණ දවස් සිහි කරනවා. කියන්නේ යාචා කරනවා. දැන් යාචා කරගම කියනවා ස්වාමිනී මම පුරාණ දවස් සිහි කරනවා. මතකද? ඒ ගොලියත් එනකොට ස්වාමිනී මුළු රටම බය වෙද්දී ස්වාමිනී මම ගොලියත් ඉදිරියට ගියා. ස්වාමිනී මම ගොලියත් ඉදිරියට ගියේ කොහමද? ස්වාමිනී මම මතක් කරා. ඔබට මතකද ස්වාමිනී මම සිංහයාගේ කටින් බැටළුවව ගත්ත විදිය? ස්වාමිනී ඔබට මතකද? මම අර ඔබ වහන්සේ මට උදව් කරා ඒ වලහගේ කටින් බැටළුවව දැන් මං කියනක තේරෙනවද? දාවිද් මෙනෙහි කරනවා යාචා කරද්දී දැන් වහන්සේට කරපු පුරාණ දේවල්. එතකොට යාචාව විශ්වාසය වැඩි වෙනවද අවිශ්වාසය වැඩි වෙනවද? ගොඩාක් අය අද මං විශ්වාස කරනවා පසුතැවිලා මනස්ථාපනය වෙලා ලස්සන තැනකට අද එයි කියලා මං අද විශ්වාස කරනවා ගොඩාක් අයගේ ජීවිතේ පුදුම වෙනස්කම් සිදු වෙන්න යනවායි කියලා. පුදුම වෙනස්කම්. මොකද වචනය බලවත්. ආමෙන්. සාරාගේ කුස මැරිලා. සාරාගේ කුස මැරිලා තිබ්බේ. හැබැයි තැම්පත් කරපු වචනය ජීවමානයි. ආමෙන්. ගල්ලෙන තුල තැම්පත් කරපු ජේසු මැරිලා. හැබැයි වචනය ජීවමානයි. මොකද්ද? දවස් 3කට පස්සේ නැගිටිනවා. ගල්ලෙන පුපුරගෙන දවස් 3කට පස්සේ වචනය ජීවමානව අජරාමරව නැගිට්ටා. ආමෙන්. එනිසා මේ ලියලා තියෙන කිසි වචනයක් හිස් වචන නෙවෙයි, බොඳ වූ වචන නෙවෙයි, අඩපණ වූ වචන නෙවෙයි. ඒක තමයි කියන්නේ බයිබලයේ වචන වලට මොන වචනද? ජීවමාන වචන කියන්නේ. ඔබගේ අතේ ඔබ ඔය පෙරලගෙන ඉන්නේ ස්වාමින් වහන්සේගේ ජීවමාන වූ වචනය. හලෙලූයා. ඉතින් ඒ නිසා ආදර දුවේ පුතේ ඔබ බලන්න මිනිස්සයා ඔබගේ ජීවිතයට කොපමණ වේදනා සහිත දේවල් කරාද? දාවිද්ගේ ජීවිතයට මිනිස්සු කොච්චර දේවල් කරාද? දාවිද් කියනවා මගේ අම්මා තාත්තත් මාව අමතක කරා. බයිබලයේ තියෙනවා ගීතාවලිය. එක තැනක දාවිද් මෙහෙම කියනවා මගේ එක කුසේ උපන් සහෝදරයෝ පවා මාව අයින් කරා. ඉතින් ඔය දෙක තමයි මිනිස්සෙට දෙන්න තියෙන ලොකුම වේදනාව. මගේ අම්මා තාත්තත් මාව අයින් කරා. මගේ එක කුසේ උපන් සහෝදරයොත් මාව අයින් කරා කියන්නේ ඒක තමයි මිනිස්සෙට ලැබෙන මේ ලෝකේ විශාලතම පරාජය සහ වේදනාව. හැබැයි දාවිද් කියනවා නමුත් මම පුරාණ දවස් සිහි කරනවා. ඒ දවස් මම මෙනෙහි කරනවා. ඒ දවස්වල ඔබ වහන්සේ මාත් එක්ක හිටියා ස්වාමීනි. ආමෙන්.